ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම. මේ දවස්වල වෛරල් යන ලස්සනම ලස්සන කේක් එකක් හදන විදිය තමයි මං අද ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් බලන්නකෝ මේ කේක් එකේ ලස්සන. මේ පාට දෙක වෙන් වෙලා තියෙන්නේ හරියට නිකන් මාකර් පෙන් එකකින් කාබන් පෑනකින් ඇඳලා වගේ. ඉතින් මේ කේක් එක හදාගන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර ඔයාලට කියලා දෙන්න තමයි මං අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ළඟ ළඟම එන නත්තල් කෑම මේසෙටත් ඕගලන්ට මේ කේක් එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු අපිට මොනවද ඕන වෙන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 100යි, සීනි ග්‍රෑම් 100යි, බිත්තර 2යි, බටර් ග්‍රෑම් 100යි. ලොකු භාජනයක් අරගෙන ඒකට බටර් ටික දාගන්න. බටර් සහ මාජරින් කියන දෙකෙන් ඕනම වර්ගයක් ඕගලන්ට අරගන්න පුළුවන්. මං අරගත්තේ ඇස්ට්‍රා. ඒකටම අපි සීනි ටිකක් දාගමු. දැන් මේ ටික ඔයගොල්ලෝ ටිකක් බීට් කරගන්න. හොඳටම දිය වෙන්න ඕනේ නැහැ සීනි ටික. තරමක් දිය වෙනකම් බීට් කරගන්න. දැන් මම බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තර දෙකම එකපාර දාගන්න එපා. දැන් මම දෙවෙනි බිත්තරෙත් දාගන්නවා. බිත්තර දෙකම එකතු කරගත්තට පස්සේ ඕගොල්ලෝ ටිකක් වැඩිපුර බීට් කරන්න ඕනේ. සීනි ටික හොඳටම දිය වෙන්න ඕනේ. එක සීනි කැටයක්වත් තියෙන්න බෑ. ඕගොල්ලෝ විනාඩි 10ක් විතර ක්‍රීම් එකක් වෙනකන් හොඳට බීට් කරගන්න. මේ වගේ වටේ තියෙන ටික ස්පැචුලාකින් එකතු කරගන්න ගමන් බීට් කරගන්න. දැන් මම පාන් පිටි ග්‍රෑම් 100ට බේකින් පවුඩර් තේ හැන්දක් දාගන්නවා. දාලා හොඳට මේ ටික කලවම් කරගන්නවා. දැන් අපි මේ ටික මිශ්‍රණයට එකතු කරන්න ඕනේ හොඳට හලාගෙන. ඕගොල්ලන්ට මේක වේලාසලින් බේකින් පවුඩර් එකතු කරලා හලලා පැත්තකින් තියාගන්නත් පුළුවන්. මට මේ විදිහට පහසු නිසා තමයි මම මේ විදිහට කරන්නේ. ඕගොල්ලෝ කලින් හලලා තියාගත්තොත් ලේසි වෙයි. දැන් ස්පැචුලා එකෙන් හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. දැන් මම බීටර් එකෙන් හරියටම තප්පර 30ක් විතර මේක බීට් කරගන්නවා. ගොඩාක් බීට් කරගන්න එපා. තප්පර 30ක් ප්‍රමාණවත්. දැන් මම වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. වැනිලා ටික දාලත් ආයි තප්පර 20ක් වගේ තමයි මම බීට් කරගන්නේ. පිටි එකතු කරාට පස්සේ සම්පූර්ණ බැටර් එක විනාඩියකට වැඩි ඔයගොල්ලෝ බීට් කරන්න එපා. දැන් අපේ බැටර් එක හරි. මේ වගේ හොඳට ස්පැචුලා එකෙන් කලවම් කරගන්න. එයා බබල්ස් තියෙනවනේ නැති වෙනවා එතකොට. දැන් මෙන්න මේ වගේ පදමකට තමයි අපේ බැටර් එක තියෙන්න ඕනේ. දැන් මම ග්‍රෑම් 500 තැටියක් අරගෙන තියෙනවා. මම මේකට බේකින් පේපර් එකක් දාගෙන තියෙනවා. දැන් මම මේ බැටර් එකෙන් භාගයක් තමයි තැටියට දාගන්නේ. බැටර් එක කේක් එකට දාගත්තට පස්සේ ඕගලන්ට බාබකියු ස්ටික් එකක් හරි ටූත් පීක් එකක් හරි ඕන වෙනවා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් කේක් එක එහාට මෙහාට කරගන්න. එතකොට වායු බබළු තියෙනවා නම් ඒවා නැති වෙනවා. මේ විදිහට තට්ටු කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ අපේ රහස් සමුද්‍රව්‍ය.
ඒ තියෙන කොකෝ පවුඩර්. චොක්ලට් පවුඩර් කියන්නේත් මේවටම තමයි. දැන් අපි මෙන්න මේ විදිහට කේක් එක පුරාම කොකෝ පවුඩර් තට්ටුවක් දාගන්න ඕනේ. කේක් එකේ වටේ අයින් සේරම වැහෙන විදිහට තමයි ඔයගොල්ලෝ කොකෝ පවුඩර් තට්ටුව දාගන්න ඕනේ. ටිකක් වැඩිපුර කොකෝ පවුඩර් දාගත්තොත් ඔයගලන්ට ලස්සනට මේ ඉර බලා ගන්න පුළුවන්. දැන් මං ඉතුරු කේක් මිශ්‍රණයට මං කැමති වර්ණයක් දාගන්නවා. රසාකෝ බ්‍රෑන්ඩ් එකේ පර්පල් එක තමයි මං අරගත්තේ. ඔයගොල්ලෝ කැමති පාටක් මේ වෙලාවේදී දාගන්න පුළුවන්. දැන් මේ විදිහට හොඳට බැටර් එක කලවම් කරගන්න. දැන් අපි තැටියේ උඩින් දෙවෙනි බැටර් එකක් දාගන්න හදන්නේ. මේ පාර ඔයගොල්ලෝ කේක් බැටර් එක දාගන්නකොට ගොඩාක් පරිස්සමින් දාගන්න. එකපාරට මැද්දට අතාරින්න නැතුව වටේට පොඩ බැටර් එක දාගන්න. මොකද කොකෝ පවුඩර් තට්ටුවක් තියෙන නිසා ඔයගලන්ට අසුර ගන්න අමාරු වෙයි. හිමීට පොඩ වටේට දාගන්න බැටර් එක. දැන් මේ වගේ පරිස්සමෙන් ස්පැචුලා එකෙන් වටේට දාගන්න. දෙවෙනි පාර ඔයගොල්ලෝ බාබිකියු ස්ටික් එකෙන් ඉරි අඳින්න යන්න එපා. මේ වගේ හිස්තැන් ඔක්කොම පුරව ගන්න. දැන් මේක 3 පාරක් ආපහු ටැප් කරන්න ඕනේ. මේ වෙලාවේදී ඔයගලන්ගේ oven එක අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරලා තියාගන්න. දැන් මම oven එකට කේක් එක දාගන්න හදන්නේ. දැන් මම අංශක 180ට විනාඩි 30කට තමයි ටයිම් එක තියාගන්නේ. ඉතින් මේ තියෙන හරියටම විනාඩි 30කට පස්සේ මගේ කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. මම ටූත් පික් එකක් ගහලා බැලුවා පොඩ්ඩක්වත් මැද්ද අමු නැහැ. මම දැන් මේ විදිහට පිගානකට කේක් එක මාරු කරගන්නවා. කේක් එකේ යටපැත්තත් හොඳටම බේක් වෙලා තියෙන්නේ. අපි දැන් කේක් එක කපලා බලමු. බලන්නකෝ අපේ කේක් කෑල්ල කොච්චර ලස්සනට ඇවිල්ලාද කියලා. මේක තමයි කොකෝ පවුඩර් මැජික් එක. හැම කේක් කෑල්ලකම ලස්සන රටාවක් ඇඳිලා. මේ බලන්නකෝ මේ කේක් එක කොච්චර සොෆ්ට් එකට ඇවිල්ලාද කියලා. හරියට ස්පොන්ජ් එකක් වගේ. මම දැන් මේක කාලා බලනවා. ඇත්තටම ගොඩක් රසයි කේක් එක. බටර් කේක් රහක්ම තමයි එන්නේ. හැබැයි චොක්ලට් පවුඩර් දැම්මා කියලා කිසිම තිත්තරහක් එන්නේ නැහැ.
සාමාන්‍ය බටර් කේක් කරාම තමයි එන්නේ. ඉතින් ඕගොල්ලෝ ගෙදර පුංචි බබාලා ඉන්නවා නම් ගොඩාක් ආස වෙයි මේ රෙසිපි එකට. ළඟ එන නත්තල් කෑම මේසෙට, අවුරුදු කෑම මේසෙට, පුංචි බබාලාගේ උපන්දින පාටි වලට ඕගලන්ට ලස්සනට මේ කේක් එක හදා ගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති වර්ණයක් යොදාගෙන ඕගලන්ට මේ කේක් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ කේක් එක සම්බන්ධව යම්කිසි ගැටලුවක් ඕගලන්ට තියෙනවා නම්, හදන්න දන්නේ නැති තැනක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඕගලන්ට උත්තරයක් දෙනවා. වෙන ඕනම කෑමක් සම්බන්ධයෙන් දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. මම දන්න දෙයක් නම් මම ඕගලන්ට අනිවාර්යෙන්ම කියලා දෙනවා. දන්නේ නැත්නම් මම ඕගලන්ට හොයලා හරි ඒකට උත්තරය දෙන්නම්. වීඩියෝ එක ලස්සනයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මෙච්චරලා වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.